උපත සහ මරණය. උපතක් ලැබුවා වූ සියලුම සත්වයෝ මරණය කරා ගමන් කරනවා. මරණයෙන් පසු ඊළඟ ජීවිතයක් වේද එය කෙසේ සිදුවේද යන්න බුද්ධ දර්ශනය හරි අපූර්වට පෙන්වලා දෙනවා. අපේ ජීවිතයේ ආනන්තරීය පාප කර්මයන් සිද්ධ කරලා තියෙනවා. සතර මඟ සතර ඵලයට පත්වන කුසල කර්මයන් කරලා තියෙනවාද? අන්න ඒට අනුරූපීව තමයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. එවැනි කර්ම අපි අතින් වෙලා නැත්තම් මරණාසන්න මොහොතේ ආසන්නව සිදු කරන ලද ක්‍රියාවක් දායක වෙනවා. ප්‍රබල දෙයක්. දානයක් දුන්න එකක්, සත්ව ඝාතනයක්, අන්න එවැනි දෙයක් තියෙනවා නම් ඒට අනුරූපීව ඊළඟ ජීවිතයේ තීරණය වෙනවා. එහෙමත් නැත්නම් අපේ ජීවිතයේ පුරුදු පුහුණු කරපු යම් ක්‍රියාවක් ඊළඟ ජීවිතයේ සැලසෙන්නට සාධගන්නට අවශ්‍ය වෙන කර්මය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පුරුද්දට බොරු කීප එකක්, පුරුද්දට මල් පහන් පූජ කරපු එකක් වෙන්න පුළුවන්. පුරුදුත් නැතිනම් ජීවිතේ කෙදිනක හෝ කරපු ඕනෑම ක්‍රියාවක් හොඳ හෝ නරක දෙයක් අවසාන සිත හැදෙන්න දායක වෙනවා. ඒට අනුරූපීවයි ඊළඟ ජීවිතයේ තීරණය වෙන්නේ. ඊළඟ ජීවිතයකට නොයන සතර අපායෙන් මිදෙන ක්‍රමයක් බුදුවරු පෙන්වලා දෙනවා. ඒ තමයි සමත විදර්ශනා සිත දකින වැඩපිළිවෙල. ගෙහි බන්ධන වලින් මිදිලා ගුරු ඇසුරක් යටතේ තෙදින නේවාසික භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණා වූ විශාල පිරිසක් අප සමග එකතු වෙලා ඉන්නවා. ඔබටත් අවස්ථාව තියෙනවා සමත විදර්ශනාවකින් ජීවිතේ හැරවුම් ලක්ෂය ඇති කරගන්න. තෙරුවන් සරණයි.